Okay. Trade එක fail වෙනවා මෙතනින්. ඉතින් අකට මේ 15 minute fair video එක අපෙන් තමයි check උනේ. මම fair video එකකින් trade එකට enter වෙනවා. මොකද අපිට මෙතන ලොකු ඩිස්ප්ලේස්මන්ට් එකක් හම්බුන හින්දා මේ ෆෙයාරෝ ගැප් එකේ මිඩ් පොයින්ට් එකෙන් පල්ලෙහාට කැන්ඩල් එකක් ක්ලෝස් කරලා තියෙන්නේ දැන්. ඒක අපිට සෙල් සයිඩ් එකට මාකට් එකයි කියන්න කන්ෆර්මේෂන් එකක්. ඒ වගේම බලන්න මෙතන මේ වික් එකේ 50% level එකට respect කරලා තියෙනවා. දැන් මට ලොකු candles බලා ගන්න ඕනි පල්ලෙහාට. Nice. That's what I like. මේ low එකෙන් මම එකක් අයින් කරගන්නවා. මෙතනින් එකක් අයින් කරගත්තා. මම ස්ටොප් ලොස් එක ගේනවා අපේ එන්ට්‍රි එකටම. එතකොට මේක රිස්ක් එකක් නැති ට්‍රේඩ් එකක්. මම තව එකක් අයින් කරගන්නවා මෙතනින්. මොකද ඔයාලට මම පෙන්නන්නම් මේ අපේ ඉන්නේ දැන් 15 minute fair value gap එකක් ඇතුළේ. පේනව නේද? මේ තියෙන අපේ 15 minute fair value gap එකක්. ඉතින් මාකට් එක මේකට ඇවිල්ලා රිජෙක්ට් වෙන්න පුළුවන්. ඒ හින්දා මම මේ 15 minute fair value gap එකෙන් තව එක පොසිෂන් එකක් අයින් කරගත්තා. එතකොට අපි දාපු පොසිෂන් 4න් දැන් දෙකක් ඉතුරුලා තියෙන්නේ. අය බලමු මේ 15 minute fair value gap එක මාකට් එක හෝල්ඩ් කරයිද කියලා. මම ලස්සන ෆෝල් ඩවුන් එකක් මේ ට්‍රේඩ් එක පිප්ස් 90ක් වගේ ගිහිල්ලා තියෙනවා දැනට. Come on තව ටිකයි. යාව මෙතනින් ක්‍රේඩ් එක ක්ලෝස් කරගන්නවා. Holy shit. Holy shit man. Jesus. That was a fucking beautiful trade, huh? එතකොට මේ තමයි අද අපේ ට්‍රේඩ් එක. ලොකු මූව් එකක් අපි කැච් කරගත්තා. මාරම ලොකු මූව් එකක් අල්ලගත්තා අද. පිප් 200ක මූව් එකක් අද අපි අල්ලගත්තා. ඉතින් මෙතන අපේ පළවෙනි ට්‍රේඩ් එක මෙතන ෆේල් වුණා. මෙතනින් මම මෙන්න මේ ෆෙයාර් වැලියු ගැප් එකෙන් ට්‍රේඩ් එක සෙල් කරන්න ගියේ. හැබැයි මාකට් එක මම මෙන්න මේ 15 minute fair value gap එක මාක් කරලා තිබ්බේ නැහැ කලින්. ඉතින් මම මේක පස්සේ තමයි මාක් කරේ මේ ට්‍රේඩ් එකට එන්ටර් වුණාට පස්සේ. ඉතින් ඒක කලින් මාක් කරලා තිබ්බනම් එතන අපිට මේ ට්‍රේඩ් එක මෙතනින් ගත්ත ට්‍රේඩ් එක බයි එක ගන්නේ නැතුව ඉන්න තිබ්බා. ඉතින් මේ 15 minute fair value gap එකට ගිහිල්ලා තමයි මාකට් එක බලන්න හරියටම මේ 15 minute fair value gap එකේ mid point එකෙන් තමයි රිජෙක්ට් වෙන්නේ. මම ඔයාලට 15 minute fair value gap එක පෙන්නන්නම්. හරියටම මෙන්න මේ 15 minute fair value gap එක
මේ බලන්න හරියට මේකේ මිඩ් පොයින්ට් එකෙන් මම එක්සිකියුෂන්ස් මාර්ක් ටික අයින් කරගන්න. මේ බලන්න හරියට මේ 15 මිනිත් ෆෙයාර් වැලියු ගැප් එකේ මිඩ් පොයින්ට් එකෙන් තමයි රිජෙක්ට් වෙන්නේ. පිප්ස් 300ක් හරිද? පිප්ස් 300ක් රිජෙක්ට් වෙනවා මේ 15 මිනිත් ෆෙයාර් වැලියු ගැප් එකෙන්. ඉතින් ඇයි ඒ? because this things works man. okay එතකොට මම මේ 15 මිනිත් ෆෙයාර් වැලියු ගැප් එක තෝරගත්තේ මෙතන බලන්න වෙන 1 hour chart එකේ කිසිම ෆෙයාර් වැලියු ගැප් එකක් නැහැ. හරිද? මේ ෆෙයාර් වැලියු ගැප් එක දැක්කම මම දෙවෙනි ට්‍රේඩ් එකට එන්ටර් වුණාට පස්සේ තමයි මෙතන ඇවිල්ලා මේ 15 මිනිත් chart එකේ බැලුවේ. මම 1 hour එකේ තිබ්බේ නැති හින්දා මම 15 මිනිත් එකේ බැලුවෙත් නැහැ මේ හරිය ෆෙයාර් වැලියු ගැප්ස් තියෙනවද කියලා. ඉතින් බලන්න මේ හරිය තියෙන එකම ෆෙයාර් වැලියු ගැප් එක තමයි මේක. මේ හරිය එක ෆෙයාර් වැලියු ගැප් එකක්වත් ආයේ නැහැ 15 මිනිත් chart එකේ. ඉතින් ඒ ෆෙයාර් වැලියු ගැප් එකට මාකට් එක ඇවිල්ලා බලන්න ලස්සන රිජෙක්ෂන් එකක් අපිට දෙනවා. එතකොට 15 මිනිත් මෙතන හයි එකකුත් තියෙනවා මේ. වෙනවද මෙන්න මේ බයි සයිඩ් එක ස්වීප් කරලා මේ බයි සයිඩ් එක ස්වීප් කරා ඊට පස්සේ මේ 15 මිනිත් ෆෙයාර් වැලියු ගැප් එකට මාකට් එක ආවා. ඊට පස්සේ අපිට මේ ලස්සන රිජෙක්ෂන් එක මේ ලස්සන සෙල් ට්‍රේඩ් එක දුන්නා. ඉතින් 1 මිනිත් එකට ගිහිල්ලා මම ඔයාලට පොඩ්ඩක් කියන්නම්. මොකද මම ට්‍රේඩ් එකට එන්ටර් වෙලා තමයි මම වීඩියෝ එක ඔන් කරේ. එතකොට මේ 15 මිනිත් ෆෙයාර් වැලියු ගැප් එකට මාකට් එක ගිහිල්ලා මම දැනගත්තා මේ මිඩ් පොයින්ට් එකෙන් මෙහෙම රිජෙක්ට් වෙන්නේ. හරි තමයි මේක සෙල් සයිඩ් එකට තමයි යන්න හදන්නේ. මම හිතුවේ නෑ මෙච්චරයි කියලා. හැබැයි මම හිතුවේ මේ 1 first presented fair value gap එක තියෙන්නේ මෙන්න මෙතෙන්ද ඇවිල්ලා මාකට් එක අපහු buy side එකට යයි කියලා. මොකද 1 hour එකට ගියත් ඔයාලා බලා ගන්න පුළුවන් මේ මාකට් එක මාරම බුලිෂ්. මේ 7 am candle එක 8 am candle එක 9 am candle එක මේ තුනම මාරම බුලිෂ් විදිහට තමයි ක්ලෝස් වුනේ. ඉතින් ඒ හින්දා මම හිතුවේ අර first presented fair value gap එකට ඇවිල්ලා මාකට් එක රිජෙක්ට් වෙයි කියලා මෙතනින්. හැබැයි මම හෝල්ඩ් කරන් හිටියා එක පොසිෂන් එකක් මේ ලෝ එකට එනකන්. ඒක අපි මේ හරියෙන් ගත්තා. එතකොට ඔයාලට මම පොසිෂන්ස් ටික පෙන්නන්න. මේ තියෙන්නේ අපි මෙතනින් තමයි බලාපොරොත්තු වෙන්නේ රිජෙක්ට් වෙයි කියලා. මෙන්න මේ 4 hour fair value gap එකේ මම මේ මාක් කරලා තියෙන්නේ 4 hour fair value gap එක. ලානිල් පාටට වගේ පේන්නේ මේ. මේක 4 hour fair value gap. ඉතින් මම හිතුවේ 4 hour fair value gap එක සහ මෙන්න මේ තියෙන proportion block එකේ mid point එකෙන් market එක reject වෙලා මේ මෙතන ලස්සන අපිට displacement එකත් එක්ක මෙතන fair value gap එකක් හැදුවා. ඉතින් හැබැයි මෙතනින් market එක අපහු buy side එකට ගියා. ඉතින් මම හිතුවා මේක fail වුණේ market එක මෙන්න මේ high එකට යන්න හෝ මේ high එකට යන්න කියලා. මොකද අපිට ලොකු bullish candle එකක් තිබ්බේ 1 hour chart එකේ. ඉතින් එහෙනම් මම මෙතනින් buy එකක් දැම්මා. මෙන්න මේ wick එකෙන් ඉතින් ඒක අපි fail වුණා. මොකද මම මේ 15 minute fair value gap එක දැක්කේ නෑ. ඇත්තටම මම මේක කලින් දැක්කනම් මම මේ trade එක දාන්නේ නෑ මෙතනින් buy එකක්. මේක මේ කියන්නේ මේ 15 minute fair value gap එකේ invest වෙනකන් ඉන්නවා. buy එකක් දාන්න ඕන නම්. මම මේක දැක්කේ නෑ. මම මෙන්න මේ 4 hour fair value gap එක close කරපු හින්දා උඩින් මම buy එකක් දැම්ම මේකයි. ඉතින් ඒක fail වුණා. ඊට පස්සේ මේ 15 minute එකේ මෙහෙම reject වෙද්දි මෙන්න මෙතන මේ තියෙන අපේ මේ buy එකේ stop loss hit වෙන එක මේ තියෙන්නේ. මේ මම ගත්ත order එක මේක නෙමෙයි. මම ගත්ත order එක මෙන්න මේක. හරිනේ. මෙන්න මේ ඊතලින් පෙන්වන්නේ මම sell trade එක දාපු එක. එතකොට ඔයාලට පේනවා මම මේ box එක ගහලා තියෙන්නේ fair value gap එකකට. ඉතින් මම execution mark අයින් කරගන්න. මේ බලන්න ලස්සනට හරියටම මෙන්න මේ fair value gap එකට market එක ඇවිල්ලා තමයි මෙතනින් මේ තේරෙනව නේද? හරියටම මේ candle එකේ wick එක මේ fair value gap එක touch කරලා ඊට පස්සේ තමයි reject වෙන. ඉතින් මම හරියටම මේ fair value gap එකට එද්දි තමයි trade එක දැම්මේ. හරිනේ? ඇයි මම මේකේ මේ wick එක නැතුව මේ wick එක නැතුව මේ body එකට fair value gap එක ඇඳලා තියෙන්නේ. සාමාන්‍ය fair value gap එකක් අඳින්නේ මේ wicks වලටනේ. candle තුනක wick වල ඉන්න fair value gap එක පෙන්නන්නේ. ඔයාලට පේනවනේ මෙතන මේ gap එකක් තියෙනවා. මෙන්න මේ gap එක පේනව නේද? මෙන්න මෙතන තියෙන. ඒ කියන්නේ මේ candle එක close එක සහ මේ candle එකේ open එක අතර gap එකක් තියෙනවා. ඉතින් අන්න ඒ gap එකක් එහෙම තියෙද්දි අපි ඒ gap එකත් අල්ලලාම fair value gap එකක් අඳින්න ඕනේ. දැක්කද? දැන් මේ gap එක අල්ලලා ඇඳලා නැත්තම් මෙතනින් fair value gap එක ඇඳලා තිබ්බනම් ඔයාලට මේ trade එක ගන්න වෙන්නේ නැහැ. මොකද මේ wick එක මෙතෙන්ට ආවේ නැහැ. හරිද? මේ wick එක මෙතනින් නැවතුණා. මොකද මේ gap එක මෙතන තියෙන හින්දා.
ඉතින් අපි මේකට කියන වොලියුම් ඉම්බැලන්ස් එකක් කියලා. ඒකට බලන්න මේ වොලියුම් ඉම්බැලන්ස් එකත් අල්ලලාම තමයි මේ ෆෙයර් වැලියු ගැප් එක ඇඳලා තියෙන්නේ. එතකොට මේ වොලියුම් ඉම්බැලන්ස් එකෙන් තමයි මේ මාකට් එක රිජෙක්ට් උනේ. ඉතින් ලස්සන ට්‍රේඩ් එකක් ලස්සන එන්ට්‍රි එකක් මෙතන. ඊට පස්සේ අපිට බලන්න පුළුවන් වව් පිප්ස් 250ක වගේ මූව් එකක් ගියා. මම 250ම අල්ලගත්තේ නෑ. මම පිප්ස් 200ක් වගේ තමයි මේ ට්‍රේඩ් එකෙන් අල්ලගත්තේ. ඉතින් නයිස් ට්‍රේඩ් එකක්. මම පාෂල්ස් ගත්තා මේ ලෝ එකෙන්. මෙතනින් මට වැරදිලා එක පාෂල් එකක් වැටුණා. ඒක පොඩ්ඩක් ඒක විතරයි මේ ට්‍රේඩ් එකේ අවුලකට උනේ. මේ හරිය මට වැරදිලා එක පාෂල් එකක් වැටුණා. ඊට පස්සේ මගේ ඉතුරුලා තිබ්බ පොසිෂන් එක මම මෙතනින් ගත්තේ. නයිස් ට්‍රේඩ්. නයිස් ෆකින් ට්‍රේඩ්. එහෙනම් අපි ආයෙත් ලයිව් ට්‍රේඩින් සෙෂන් එකකින් හම්බෙමු. එහෙම නැත්නම් ඊට කලින් අපේ ලර්නින් ලෙසන් එකකින් හම්බෙන්න පුළුවන්. කොහොම හරි අපි බලමු ඉස්සරහට මොකද වෙන්නේ කියලා. එහෙනම් එතකන් good luck, good trading guys, be safe.